අම්මර ගාල එකක් ගෙනල්ලා Oh my god. මේ අපිට අත ගන්න පුළුවන් එන්න guys. මේකේ චිප් එක bye. අද මම අන්බොක්ස් කරන්න යන්නේ අපේ අලුත්ම MacBook Pro එක. ඉතින් අපේ ගෙදරට එකතුන අලුත්ම සමාජිකයා තමයි මේ. මේකේ chip එක M5 Pro කියන chip එක. මේකේ memory එක GB 48ක් තියෙනවා. ඒත් එක්කම මේකේ 2TB space එකකුත් තියෙනවා. ඉතින් මේ ටික තමයි මේකේ include වෙන්නේ. අපි අන්බොක්ස් කරලා බලමු මොකක්ද මේක ඇතුලේ තියෙන්නේ කොහොමද තියෙන්නේ කියලා. ස්පෙෂල් දේ තමයි මේක මගේ බර්ත්ඩේ gift එක. මට මේ බර්ත්ඩේ gift එක දුන්නේ මගේ පවුලේ කට්ටිය එකතු වෙලා. ඉතින් මේක මට ගොඩක් වටිනවා. මෙහෙම තිබ්බ ගන්න අම්මෝ. අම්මර ගාල එකක් ගෙනල්ලා Oh my god. මේ අපිට අත ගන්න පුළුවන් එන්න guys. පැටි වෙන්න. මායි අම්මයි ගත්තේ මහන්සිලා ගිහිල්ලා. එළියට අරන් පෙන්නන්න. පස්සේ අන්බොක්ස් කරමු. මොකද හොඳයි යා. MacBook Pro එකක්. M5 එකක් නේ. M5 Pro එකක්. එන්නේ අම්මා එන්න මම දුන්නා වගේ. මේකට ඇඩැප්ටර් එක ඉන්ක්ලූඩ් වෙන්නේ නැහැ. කේබල් එක විතරයි එන්නේ. ඉතින් මෙන්න මේ වගේ කේබල් එකක් තමයි එන්නේ. අපි ගාව type C ඇඩැප්ටර් එකක් තියෙනවා නම් අපිට ඒක යූස් කරන්න පුළුවන්. හැබැයි ඒක අනිවාර්යයෙන් watt 94ත් 140ත් අතර ඇඩැප්ටර් එකක් වෙන්න ඕනේ. ඉතින් දැන් අපි බලමු. අනිත් එක තමයි ස්පෙෂල්ම දේ මේ MacBook එක අඟල් 16 MacBook එකක්. ඉතින් දැන් අපි මේක ඕපන් කරලා බලමු. මේක බ්ලැක් කලර් එක, මේකේ ඇෂ් කලර් එකක් තියෙනවා. ඉතින් අපි ඕපන් කරලා බලමු දැන්. Wi-Fi එක කනෙක්ට් කරලා දැන් settings ටික හිමිට හදාගෙන යන ගමන් තියෙන්නේ. මේකට අපේ ගාව තියෙන cloud account එකක් දාන්නේ නැහැ. මේකට අලුත්ම account එකක් තමයි හදන්නේ. අපි දැන් අපේ iCloud account එක හදලා ඉවරයි. දැන් phone number එක දාලා ඒක verify කරගමු. The colors of the sky. The colors of the sky. The colors of the sky. The colors of the sky fade. The colors of the sky fade. The colors of the sky. The colors of the sky fade with the setting sun as the stars begin to shine through the clear night.
හරි අපි සිටින්ස් ටික හදලා ඉවරයි දැන් සම්පූර්ණයෙන්ම. මේ විදිහට තමයි තියෙන ඉතින් අලුත් MacBook එක. ලොකු වෙනසක් කියන්නේ මෙන්න මේ ටික චුට්ටක් වෙනස්ලා තියෙනවා. අනිත් එක ස්ක්‍රීන් එක ගොඩක් ලොකුයි කලින් එකට වඩා. ඉතින් ওই විදිහට තමයි අපි අලුත්ම MacBook Pro එක අන්බොක්ස් කරේ. ඉතින් ඉස්සරහට ඔයගලන්ට ලස්සන වීඩියෝස් කොහොමත් එඩිට් වෙන්නේ මෙන්න මේ අපි අලුත් MacBook එකේ බලමු ඉතින් නේ කොහොමද ඉස්සරහට වැඩ ටික මේකේ වෙන්නේ කියලා. එහෙනම් ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. බයි.